අයිබෝවන් අද කරන වීඩියෝ එක තායිචි වෝකින් තාචි ඇවිදීමේ දෙවැනි කොටස. පළවෙනි කොටස බැලුවේ නැත්නම් ලින්ක් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා බලන්න. ගිය පාර මම කතා කරේ තායිචි වෝකින් කොහොමද භෞතික වශයෙන් නැත්නම් ෆිසිකලි නිවැරදිව කරන්න පුරුදු වෙන්නේ කියලා. එතකොට එතෙන්දි ප්‍රධානම අරමුණුනේ ක්‍රමානුකූලව ඒක කිරීම මගින් ඒ තාචි ඇවිදීමේදී අපි සිදු කරන භෞතික වැරදි අඩු කර ගැනීමත් ඒ සමගම ඔයාලගේ සමබරතාවය සහ ඒ කකුල වලට අදාළ ශක්තිය වැඩි දියුණු කර ගැනීම කියන කරුණු. එතකොට අද වීඩියෝ එකේ මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක කරද්දී අපේ හුස්ම ගැනීම කොහොමද තියාගන්නේ කියන එක, මේකට අදාළ රිද්මය පවත්වා ගන්න කොහොමද කියන එක. හුස්ම ගැනීම සම්බන්ධව ගත්තොත් චීන භාෂාවෙන් හුස්ම ගන්නවට කියන්නේ හු සී කියලා. හු කියන්නේ ඉන්හලේෂන්, හුස්ම ඇතුළට ගැනීම, සී කියන්නේ හුස්ම පිට කිරීම නැත්නම් එක්සලේෂන්. ඕනම මාෂල් ආර්ට් එක වගේම තාජිචුවන් වලත් විශේෂයෙන් අපි යම් යම් ක්‍රම භාවිතා කරනවා හුස්ම ගැනීම සම්බන්ධව. එතකොට ප්‍රධාන වශයෙන් ක්‍රම 4ක් භාවිතා වෙනවා. පළවෙනි එක තමයි zhiren හුසි. එහෙම නැත්නම් natural breathing, ස්වභාවික හුස්ම ගැනීම. දෙවෙනි එක තමයි sunsi හුසි. එහෙම නැත්නම් positive breathing. එහෙම නැත්නම් අපි කියන මේකද deep breathing, deep abdominal breathing කියලා කියනවා. තුන්වෙනි එක තමයි niche හුසි. එහෙම නැත්නම් negative නැත්නම් reverse deep breathing, reverse deep abdominal breathing කියලා කියනවා. හතරවෙනි එක තමයි xiang හුසි. එහෙම නැත්නම් chest breathing, නැත්නම් පපුවෙන් කරන හුස්ම ගැනීම. එතකොට අපි තාජිචුවන් වල අපි භාවිතා කරන හුස්ම ගැනීමේ ක්‍රමය විශේෂයෙන්ම ඔය පළවෙනි ක්‍රම දෙක තමයි භාවිතා කරන්නේ. අපි පියවර තැබීම සහ ගොඩක් වෙලාට අපි ෆෝම් එකක්, ඒ කියන්නේ විශේෂයෙන්ම යන් ස්ටයිල් එකේ ෆෝම් එකක් කරද්දී, ඒ කියන්නේ natural breathing සහ deep abdominal breathing කියන එක. එතකොට natural breathing වලදී අපේ හුස්ම ගැනීම අපිට දැනීමකින් තොරව අනිච්චානුකව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන ඩිමාන්ඩ් එක අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේම අපිට ඊට වඩා අපිට ඔක්සිජන් අවශ්‍ය අවස්ථාවකදී, හුස්ම ගැනීම අවශ්‍ය අවස්ථාවකදී අපි භාවිතා කරන්නේ deep abdominal breathing. එතකොට අපේ පපුව අපි තියාගන්නේ නියුට්‍රල්. ඒ කියන්නේ කිසිම අනවශ්‍ය චලනයක් කරන්නේ නැහැ හුස්ම ගන්න කරලා. ඒකදී අර අපේ තියෙන මහා ප්‍රාචීරය පහළට කියන්නේ කරලා එන natural breathing ඒකම අපි deep අරගන්නවා. එතකොට වෙන්නේ අපේ හුස්ම ගැනීමේදී අපේ බඩ මෙහෙම පිම්බිලා එනවා, හුස්ම පිට කිරීමේදී බඩ ඇතුළට යනවා. එතකොට තුන්වෙනි ක්‍රමය අපි ගොඩක් වෙලාට භාවිතා කරන්නේ reverse abdominal breathing කියන එක. අපි ෆාජින් නැත්නම් energy release, explosive energy release එකක් කරද්දී. එතකොට ඒක අපි දැනට අපි කතා කරන්නේ නැහැ මේ තාජි වෝකින් වල. එතකොට reverse abdominal breathing කරද්දී අතරම වෙන්නේ අපේ හුස්ම ගන්නකොට අපේ බඩ ඇතුළට යනවා. හුස්ම පිට කිරීමේදී තමයි බඩ ඉදිරියට එන්නේ. එහා සමගම ඒක ගොඩක් වෙලාට බොහොම කෙටි කාලයක් ඇතුළත කරන චලනයක්. එතකොට chest breathing කියන එක නැත්නම් xiong හුසි අපි පාවිච්චි කරනවා තාජිචුවන් වල. ඕනම මාෂල් ආර්ට් එක යම් යම් චලනවලදී ඒක අපිට මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. අද කතා කරන ඊළඟ ටොපික් එක තමයි මේ තායිචි වෝකින් වල රිද්මය තියාගන්නේ කොහොමද කියලා. ඒතර ගිය පාර මම රිද්මයක් ගැන කිව්වේ නැහැ. එතෙන්දී මම කතා කරේ මේ චලන කොහොමද ෆිසිකලි ඉම්ප්‍රූව් කරගන්නේ කියලා. දැන් රිද්මයත් එක්ක කරද්දී අපි අර පළවෙනි ලෙසන් එකේ, පළවෙනි තායිචි වෝකින් පළවෙනි වීඩියෝ එකේ කරපු ඒ කරුණු එහෙම්මම තියාගන්න ඕන. හැබැයි මේ චලනය වෙන්නේ බොහොම රිද්මයානුකූලව. ගිය පාර මම කිව්වේ අපි එක අවස්ථාවකට ඇවිල්ලා යම් කාලයක් නතර වෙනවා. නතර වෙලා මං පහට ගනින්න කියලා. ඊළඟට ආයෙ පහට ගනිනවා. ආයෙ කකුල තියලා පහට ගනිනවා. ඊට පස්සේ ගොංගු වල ආයෙ පහට ගනිනවා. ටර්න්. ඕකේ. ඊට පස්සේ ඔය විදිහට යන්න කියලා. නමුත් ඔයාලා දන්නවා මේ තායිචි වෝකින් අපි කරද්දී, තාජිචුවන් ෆෝම් එකක් කරද්දී ඒ විදිහට නතර වෙලී කරන්නේ නැහැ. එතකොට අපේ මේ චලනය යන්නේ කොහොම සුමුදු ස්මූත් විදිහකට. එතකොට මෙන්න මේ වගේ මම කරලා පෙන්නන්න.
දැන් ඔයාලට තේරෙනවා ඇති මෙතන මගේ හුස්ම ගැනීමත් චලනයත් බොහෝම ස්වභාවිකව තමයි සිද්ධ වෙන්නේ එක්තරා රිද්මයානුකූලව. ඉස්සෙල්ලම මම කියන්නම් හුස්ම ගැනීම සම්බන්ධව. තාජි වෝකින් වල වගේම තාජි ෆෝම් එකක් කරද්දී මම ඉස්සෙල්ලා කිව්වා හුස්ම ගන්න අපි natural breathing හෝ deep abdominal breathing අපිට වැඩිපුර ඩිමාන්ඩ් එකක් එනවා. ඔයාලට කියලා තියෙනවා මේ තුඟක් කලාවට තායිචි හරි අපි චිගොන් හරි මොනවා හරි කරද්දී අපි අපේ ෆ්‍රේම් එක ඕපන් කරගන්නකොට හුස්ම ඉහළට ගන්න කියලා නැත්නම් උඩට යද්දී හුස්ම ඉහළට ගන්න නැත්නම් ඊට පස්සේ අපි ක්ලෝසින් ඇක්ෂන් එකකදී හුස්ම පහළට යවන්න නැත්නම් අපි ලෝවරින් ඇක්ෂන් එකකදී හුස්ම පහළට යවන්න කියලා. ඒක රෆ්ලි ගොඩක් අය ෆලෝ කරන එකක්. හැබැයි මාෂල් ආර්ට් එකක් විදිහට තායි චි චුවන් කරද්දී ඔයාලට ඒක ඒ විදිහට ෆලෝ කරන්න බෑ. සාමාන්‍යයෙන් වෙන්නේ අපි ඒ හුස්ම ඉහළට ගැනීම හෝ පිට කිරීම සිද්ධ වෙන්නේ ඒ චලනයට අදාළව. ඉතින් අපිට බෑ පාරක් මෙහෙම පහරක් එල්ල කරන ගමන් හුස්ම කරලා ඉහළට ගන්න. එතකොට ඔයාලා දන්නවා සමහරලාට අපේ ඇටැක්ස් හෝ අපේ ඇප්ලිකේෂන්ස් තියෙන ක්ලෝසින් ඇක්ෂන් එකකදී එතකොට එතෙන්දී යම් ප්‍රමාණයකට හුස්ම පිට කිරීම හෝ ඒ කියන්නේ ෆාජින් ඇප්ලිකේෂන් එකකදී ඒකට අදාළව රිවර්ස් ඇබ්ඩොමිනල් බ්‍රීතිං කරන්න ඒක වෙනවා. ඉතින් ඒක හින්දා ඒ ගැන වැඩි හිතන්න යන්න එපා. නැචරලි ඔයාලට හුස්ම ගන්න තියෙන්නේ. හැබැයි මම මෙතෙන්දී එක පොඩි පැටර්න් එකක් කියලා දෙන්නම් මේ ෆේස් එකත් එක්ක නැත්නම් රිද්ම් එකත් එක්ක කොහොමද හුස්ම ගැනීම මූලික වශයෙන් කරන්නේ තායිචි වෝකින් වල කියලා. ඉතින්ලම මෙන්න මේ වගේ අපි තායිචි පොසිෂන් එකට එනවා. දැන් මේ තායිචි පොසිෂන් එකට ආවට පස්සේ ඔයාලට තේරෙනවා අපේ තායිචි වෝකින් වලදී අපේ මේ උඩ කොටස ශරීරයේ මේ වගේ 45 degrees මේ පැත්තටත් 45 degrees මේ පැත්තටත් හැරෙනවා. හරිනේ? එතකොට මතක තියාගන්න ඔයාලගේ මේ බේස් එක මෙහෙම කැඩිලා හැරෙන්න බෑ. හරි? ඒ බේස් එක ස්ට්‍රේට් තියාගන්න. තර උඩ කෑල්ල පමණයි හැරෙන්නේ. මේ සම්බන්ධව මම පස්සේ වීඩියෝ එකක් වෙනම කරන්නම්. එතකොට ඔයාලගේ අත් දෙක ඔයාලගේ මේ රයිස් දෙකත් එක්කම එක හා ඒ සමගාමීව හැරෙන්න ඕනේ. එහෙම නැත්නම් අත් දෙක විතරක් මෙහෙම යන්න බෑ. රයිසත් එක්කම හැරෙන්න ඕනේ. එතකොට මේ තායිචි වෝකින් වල අපේ මේ මූවමන්ට් එක මේ ටෝසෝ මූවමන්ට් එක සිද්ධ වෙන්නේ එකම රිද්මෙන් මේ වගේ හැරෙනවා. දකුණට හැරෙනවා නතර වීමක් නැහැ. මැද්දට එනවා නතර වීමක් නැහැ. වම් පැත්තට එනවා නතර වීමක් නැහැ. දකුණු පැත්තට එනවා නතර වීමක් නැහැ. මැද්දට එනවා. එතකොට තායිචි වෝකින් වලට අදාළව සාමාන්‍යයෙන් මම භාවිතා කරන ක්‍රමය තමයි මේ වගේ අපි පැත්තට යන අවස්ථාවේදී ගොඩාක් වෙලාවට අපේ වෙන්නේ සොං ස්ටේට් එකක් නැත්නම් රිලැක්ස් ස්ටේට් එකක්. එතකොට හුස්ම මම නැචරලි උඩට ගන්නවා. එතකොට අපි මම වැඩිපුර භාවිතා කරන්නේ මගේ ඇබ්ඩොමිනල් බ්‍රීතිං. ඊට පස්සේ මැදට එද්දී ගොඩක් කලාට අපි ඇප්ලිකේෂන් එකක් එනර්ජි එක රිලීස් කරන අවස්ථාවක්. මම හුස්ම පිට කරනවා. උඩට ගන්නවා පිට කරනවා. උඩට ගන්නවා පිට කරනවා. එතකොට මේ රිද්මේ තමයි මම දිගටම පවත්වාගෙන යන්නේ. දැන් මේ රිද්මයත් එක්ක අපි තායිචි වෝකින් එක කරලා බලමු. Breathe out. Breathe in. Breathe out.
එහෙනම් අද ලෙසන් එක ඉවරයි. මේ වගේ ලෙසන්ස් අපි දිගටම කරමු. අපිත් එක්ක ඉන්න. ඔයාලට යම් කිසි දේවල් දැනගන්න ඕන හරි කමෙන්ට්ස් තියෙනවා නම් හරි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ හා සම්බන්ධව මට පුළුවන් වෙලාවට වීඩියෝස් හදලා දාන්න. ඔයාලට පුළුවන් ඩිස්කෂන්ස් මොනවා හරි තියෙනවා නම් අපේ තියෙන අප්ඩේට්ස් බලන්න. තාචි ශ්‍රී ලංකා Facebook group එකට join වෙන්න. ඒ වගේම online sessions තියෙනවා. ඒකට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ඒ Facebook site එකේ message එකක් දාන්න. ඒකට ඒ අදාළ විදිහට අපි reply කරමු. එහෙනම් බොහොම ස්තුතියි.